ජේසුපේටයි අපි අද දවසේදී අපගේ උදෑසන යාඥා කාලයට ප්‍රථමයෙන් මොහොතක් දේව වචනය දෙසට අවධානය යොමු කරමු. දේව වචනයේ මෙසේ සඳහන් කර තිබෙනවා. ගලාති පොතේ 5 වන පරිච්ඡේදයේ 24 වෙනි පදය. තවද ක්‍රිස්තුස් වහන්සේට අයිති තැනැත්තෝ මාංශය එහි ආශා සහ තෘෂ්ණා සමග කුරුසියෙහි ඇන ගැසුවෝය. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද ස්වාමීන් වහන්සේගේ කරුණාව ඇතුව බස් සමග ස්වාමීන් වහන්සේගේ වචනයක් බෙදා ගන්නට උන්වහන්සේ කරුණාව ලබා දී තිබෙනවා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ඉන්නා වූ දරුවෙකු විදියට අද දවසේ ඔබව දැනුවත් කරන්නට කැමැති. ඔබ යේසුස් වහන්සේට අයිති කෙනෙක්ද කියලා ඔබ දැනගන්නට නම් ඔබ අද උදෑසන මේ වචනය අසන මේ තප්පරයේදී ඔබම බලනකොට ඔබට දැනෙන්න ඇති ඔබ මාංශයේ දේවල් වලට, ලෝකයේ දේවල් වලට ඇලුම් වෙනවා නම් ඒ දේවල් ඔබ කුරුසියට ඇනගසලා ඒවා ඉවත් කරලා තිබෙන්නේ නැතිනම් ඔබට ස්වාමීන් වහන්සේගේ දරුවෙක් වෙන්නට, ස්වාමීන් වහන්සේට අයිති වෙන්නට බෑ. සෙනෙහවන්තය, ඔබ ස්වාමීන් වහන්සේ දැනගෙන බොහෝ කාලයක් වෙන්නට පුළුවන්. හැබැයි ඔබ උන්වහන්සේ දැනගත්තට පසුව ඔබේ ආත්මික ජීවිතයේ ඉදිරියට වර්ධනය වන පිණිස ඔබ යමක් කළ යුතුයි. ඔබගේ තියෙන සියලු මානසික කාරණාවල් උන්වහන්සේදා අප නිසා සියලු පාපය කුරුසියේ දරාගෙන අප නිසා පූජාවක් වුණාසේම ඔබගේ තියෙන මානසික කාරණාවල්, ඔබගේ තියෙන තෘෂ්ණාවික දේවල් සියල්ල ඔබ කුරුසියේ තබන්නට අවශ්‍යයි. ඒවා එනගසනු ලැබුවායි කියන විශ්වාසය තුළ ඔබ ඇදහිල්ලෙන් ඔබ අයිති කරගන්නට අවශ්‍යයි. එවිට ඔබට ස්වාමීන් වහන්සේ සමග ඉතා විශාල වූ ගමනක් යන්නට තියෙනවා. ඔබට ස්වාමීන් වහන්සේගෙන් ලොකු කාරණාවල්, එහෙම නැත්නම් උන්වහන්සේගෙන් මේ පොළවේ ප්‍රබල දේවල් ඔබ දකින්නේ නැතුව ඇති. හැබැයි ඔබ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ යමක් කරලා තියෙනවා. ඒ තමයි උන්වහන්සේ කියන මම යනවා උඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස. ඒ කියන්නේ උන්වහන්සේ ඔබට පොරොන්දුවක් දුන්නා. ඔබට අවශ්‍ය කරන ස්ථානය, ඔබට සුදුසු ස්ථානය උන්වහන්සේ පිළියෙල කරන පිණිස. උන්වහන්සේ කියන බොහෝ වාසස්ථාන එහි තියෙනවා. ඒ තමා මම නුඹලාට කියන්නේ. ඉතින් සෙනෙහවන්තය, ඔබ මේ ලෝකේ කාරණාවල් වලදී, එන ප්‍රශ්නවලදී, පීඩාවලදී ඔබ මුහුණ දෙන්නට ඉතාමත් අවසීරුවෙන් ඇති, වේදනාවෙන් ඇති, අපහසුකම් ඇති. හැබැයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබට එක පොරොන්දුවක් දීලා නුඹ මට අයිති වෙන්න, එම නැත්නම් මගේ දරුවෙක් වෙන්නට නම් මේ කාරණාවල් සියල්ල කුරුසියේ තබන්නට අවශ්‍යයි. උන්වහන්සේ කුරුසිය අනගහන ලැබුවා වගේම අපේ පාපේ නිසා අපේ තියෙන දුර්වලකම් මේ තප්පරේදී උන්වහන්සේගේ ලේවල බලය කරන කොටගෙන අපි යටත් වෙමින් උන්වහන්සේට බාර දීලා අපි නව මැවිල්ලක් බවට පරිවර්තනය විය යුතුයි. සෙනෙහවන්තය, මා ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. ඔබ ඉන්න ස්ථානයේ සිට වෙන්න. ස්වර්ගයේ වැඩ සිටින අතිධර්මික වූ දෙවි පියාණනි, ඔබගේ හස්තයට ස්වාමීනි මේ සියලු කරුණු කාරණාවල් බාරයි. විශේෂයෙන් අද දවසේ මම යාඥා කරනවා පාපයට වහල් වෙලා සිටින සහෝදර සහෝදරියන් ගැන. යමෙක් පියාණනි මේ ලෝකයේ දේවල් වලට ස්වාමීනි ඇලුම් වෙලා, එම නැත්නම් මේ ලෝකේ කාරණාවල් වල එක්ක ගැලිලා ඒවලින් මිදෙන්නට බැරුව ඉන්නවද? ස්වාමීනි මේ අය ගැන මම යාඥා කරනවා. යේසුනි මේ අයට මේ දේවලින් නිදහස් වෙන්නට ඔබගේ කරුණාව දෑන් තැබුව මැනව. ඒ වගේම ස්වාමීනි මම යාඥා කරනවා මේ පොළවේ ජීවත් වෙන්නට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන්, යමෙකුට අවශ්‍ය කරන ආහාර, යමෙකුට අවශ්‍ය කරන සුවය, ඒ වගේම යමෙකුට අවශ්‍ය කරන ස්ථානයක්, එවැනි මූලික අවශ්‍යතාවයන් පිළිබඳව යමෙක් තැවෙමින් ඉන්නවද? ඒ අයට ඒ ලැබෙන්නට ඕනේ අවශ්‍ය කරන ආශිර්වාදය ලැබෙන පිණිස මම යාඥා කරනවා. ස්වාමීනි යමෙක් පවුලක් විදියට දුක් විඳිනවද, වේදනාවෙන් ඉන්නවද, මේ මූලික අවශ්‍යතාවයන් විශේෂයෙන් ආහාර නැතුව, නිරෝගීකම නැතුව ස්වාමීනි මේ අයව නිදහස් වන පිණිස මම යාඥා කරනවා. අද දවසේ යම් දූතෙක් කරුණු කොටගෙන මේ නිවෙස් වලට, මේ පුද්ගලයන්ට ඔබගේ ආශිර්වාදය ගලාගෙන යන්න ඔබ සැලැස්සුවා මැනව. දැන් මේ සියලු දේ බාර කරමින් කැප කරන්නේ ඔබ වහන්සේමයි ස්වාමීනි. ඒ වගේම
දවසේ ඔබ වහන්සේගේ වචනය යමෙක් අලුතෙන් අසනවද ඒ අය ගැනද මම යාඥා කරනවා ස්වාමනී. ඒ අයව දැන් ස්වාමනී පවුල් පිටින් ගැලවීමට එන පිණිස යාඥා කරනවා. ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කරන සේක්වා. ස්වාමනී ඔබ වහන්සේගේ බලවත් හස්තය තබන්න මේ අයව පාපයෙන් ශාපයෙන් රෝගයෙන් නිදහස් වන පිණිස. ඒ වගේම ස්වාමනී මේ අයගේ පවුල් වලට මේ අයගේ ජීවිතවලට විරුද්ධව යමෙක් ස්වාමනී යම් අන්ධකාරික ක්‍රියාවක් කර තිබෙනවද ඒ වලින් නිදහස් වන පිණිස මම යාඥා කරනවා යේසුස් වහන්සේගේම නාමයෙන්. දැන් ස්වාමනී මේ අය හැම කෙනෙකු බාර කරමින් කැප කරන්නේ අපගේ ගැලවුම්කාර නාසරීය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම අති බලවත් වූ නාමයෙන් නිසාමය. ආමේන් ආමේන් ආමේන්. ඔබට අපගේ WhatsApp group එකට එක්වීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක ඔස්සේ අප හා එක්වන්න.